මම මේ තුනේ ඉලක්කම වම් අත පැත්තට ගේනවා. වම් අත පැත්තට ගෙනාවල් ඍණ 3ක් එනවා. ඒ ඍණ 3 මම වෙන විදියකට ලියා ගන්නවා. x ඍණ 7 බෙදීම 20යි 26 ඍණ 3න් එකක් මම දෙන්න ගන්නවා. ඒතර ඍණ 1ක්. ඊට පස්සේ එකතු කිරීම ආයෙත් x ඍණ 8 බෙදීම 2025. ආයෙත් තව ඍණ එකක් මෙතනට දානවා. ඒතර ඍණ 2යි. ඊළඟට ආයි x ඍණ 9 බෙදීම 20යි 24. තව ඍණ එකක් ගන්න තියෙනවනේ. ඒ ඍණ එකක් ලිව්වා. ඔන්න ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. දැන් අර පැත්ත දකුණු අත පැත්තේ තිබිච්ච ධන 3 වම් අත පැත්තට ගෙනහලා තියෙන ඍණ 3ක් විදියට. ඒතර මේ පැත්තේ සමානයි බිඳුව. මේ ටික ඔක්කොම සුළු කරන්නේ නැතුව දැන් මම මේ කොටස් සුළු කරනවා. මේ කොටස සුළු කරනවා, මේ කොටස සුළු කරනවා. ඊට මේ කොටස සුළු කරනවා. 20යි 26 පොදු හරයට ගන්නවා. දෙදාස් 26 පොදු හරයට ගන්නවා. එතකොට x ඍණ 7 තියෙනවා. ඍණ 2026ක් යනවා. ඒ විදිහට අනිත් ටිකක් සුළු කරගමු. එකතු කිරීම 20යි 25 2025 x ඍණ 8 ඍණ 2025. එකතු කිරීම 20යි 24 x ඍණ 9 ඍණ 2024 සමානයි බිඳුව. දැන් ලාවය තියෙන අගයන් සුළු කරන්න පුළුවන්. x ඍණ 7යි ඍණ 2026යි ඍණ 2033ක් වෙනවා. බෙදීමේ ලකුණ යට දෙනවා 2026. ආය එකතු කිරීම x ඍණ 8යි ඍණ 2025යි ඍණ 2033යි. ආයෙත් යට යනවා 2025. එකතු කිරීම x ඍණ 9යි ඍණ 2024යි ඍණ 2033ක් වෙනවා. 2024 සමානයි බිඳුව. ඊළඟට මේ ලවයන් ඔක්කොම සමානයි නේද? x ඍණ 2033 x ඍණ 2033 x ඍණ 2033. මම මේක එළියට ගන්නවා. මේ පොදු පදේ එළියට ගන්නවා. x ඍණ 2033. හරි එළියට ගත්තා. මෙතනදී ඉතුරු වෙන්නේ මොකද්ද? එතන ඉතුරු වෙනවා 1 2026. එකතු කිරීම. මෙතන ඉතුරු වෙනවා 1 2025. එකතු කිරීම මෙතන ඉතුරු වෙනවා 1 2026. 2025 එකතු කිරීම
24. ඊට ලොකු වරහණක් දාගන්න. එතකොට අපි දන්නවා 2026න් 1, 2025න් 1, 2024න් 1. මේ අගයන් ටික ඔක්කොම එකතු කරාම නියත අගයක් එන්න ඕනේ. එහෙනම් මේවා ටික බිඳුවක් වෙන්නේ නැහැ. බිඳුවට අසමානයි. එහෙනම් බිඳුව වෙන්න ඕනේ මේ ටික. එතකොට අපිට කියන්න පුළුවන් x ඍණ 2033 සමානයි බිඳුවයි. එතකොට මේ ඍණ 2033 දකුණු අත පැත්තට යනවා. එතකොට x සමානයි 2033.